මෙච්චරකල් දැක්කේ නැති නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාරයෝ ටිකක් මේ දවස්වල දකින්න තියෙනවා. නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාරයෝ ටිකක් එළි වැහැලා ජනතා විමුක්ති පෙරමුණේ රතු අලිබටව් කියන ප්‍රජාතන්ත්‍රවාදය රකින්න එන්නලු. පළාත් සභා මැතිවරණ කල් දානකොට රතු අලිබටිය නුගේ ගොඩට ආවද ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. NGO බත්බැලයෝ නුගේ ගොඩට ආවද ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. රනිල් රකින්න එන්න කියලා තමයි කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය කණිකා වෘත්තියේ යොදවනවා. වික්‍රමසිංහ නැමැති පිළිකාව ශල්‍ය කර්මයක් කරලා ඉවත් කරන්න ඕනේ. ඒ ශල්‍ය කර්මය අපට කරන්න බෑ. ඒ ශල්‍ය කර්මය කරනවා නම් කරන්න පුළුවන් එකම විශේෂඥ වෛද්‍යවරයා ඉන්නේ. ඒ විනේ කවුරුත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. 26 වෙනිදා හැන්දෑව වෙනකොට එතුමා විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට වික්‍රමසිංහ නැමැති පිළිකාව මේ රටේ දේශපාලන පිටියෙන් රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කර දමනු ලැබුවා. කපා ඉවත් කරනු ලැබුවා විවස්ථානුකූලව. කරු වෙනවා දැන් නිකන් විල්සන් කරු වෙන්න. කරු විල්සන් කරු වෙන්න ආවොත් වාට අන්තිමට යන්න වෙන්නේ කම් කරු වෙලා. අන්න අද උදේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුන්නා ජනාධිපතිවරයාගේ වාර අවසන් කිරීමෙන් කිසිවෙකුගේ මූලික අයිතියට මොකක්වත් වෙන්නේ නැත. කරු හදන්නේ රෝස වසන්තයකට පොට පාදන්න. රටේ ජනාධිපතිවරයාව ඝාතනය කරන්න කුමන්ත්‍රණ වෙනවා. රස්ත විමර්ශන කොට්ටාසේ ඝාතන කුමන්ත්‍රණ කොට්ටාසේ බවට පත් වෙනවා. ඒ තොරතුරු හෙළි වෙනවා. ඉතින් කරු කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඝාතනය වෙනකම් බලන් ඉන්න කියලාද කරු? අද රැටත් දෙක තුනක් දිවුරුම් දෙනවා 108 පයින්නවා හෙට වෙනකොට තව දවසයි යන්නේ 113 පයින්නවා 120න් විතර 125න් නතර වෙනවා. එතකොට කරු ඔයා කම් කරු. ඇරණිය පන්සලේ නායක හාමුදුරුවෝ කියනෝනේ හත්වලා කතානායක කරු පිළිගන්න ඕනේ අපේ අගමැතිතුමාව. මේ රටේ මහානායක හාමුදුරුවෝ පිළි අරගෙන ඉවරයි. කාඩිනල් තුමා පිළි අරගෙන ඉවරයි. හින්දු ඉස්ලාම් ආගමික නායකයෝ පිළි අරගෙන ඉවරයි. අපි දැනගෙන හිටියා මේ කසාදේ දිගු කාලයක් පවතින කසාදයක් නෙවෙයි. පොළොන්නරුවේ සිරිසේන ජනාධිපතිතුමා කුරුදුවත්තෙන් පෙළවහක් කරගත්තා වගේ වැඩක් මේක. එහෙම කසාද පවතින්නේ නැහැ. ඒ නිසා එතුමාට ඒ තීරණය ගන්න තත්ත්වය අපි එතුමාට සුබ බදනවා. ඒ එඩිතර තීරණය අවුරුදු 3 මාරයකට පස්සේ අරගෙන මේ රට වෙනුවෙන් එඩිතර තීරණය ගත්තට